Hi guys. Hi guys. නාවා yogurt drinks දෙකක්. බලමු මේ බලින්නයි ගන්න. හරි. මේ තියෙන්නේ කොත්මලේ එකයි නිව්ඩෙල් එකයි. ඇංක නිව්ඩෙල් එකයි. බලමු කොත්මලේ එකේ තියෙනවා මිලිලීටර් 180ක්. මේකෙත් මිලිලීටර් 180යි මේකෙත් මිලිලීටර් 180යි. හරිද? මේ දෙකම ස්ට්‍රෝබරි. මම කියවල කොත්මලේ මේක ඇංක නිව්ඩෙල්. එතකොට මේක වුණා කොත්මලේ එක අපිට වෙලා තියෙනවා 150යි. 150යි එක. මේක ඇවිල්ලා මේක 160යි. මේක පොඩක් ගණන්. හරිද? මේක 150යි මේක 160යි. එතකොට බොටල් එක අතින් ගත්තම මේකේ 아무තු මේ හැඩයක් තියෙනවා. මේක වෙනස්. මේ බොටල් දෙකම ගත්තම වර්ග දෙකක් උස අතින් බැලුවොත් මේක පොඩක් උසයි වගේ එකම විදිහට තමයි ඔක්කොම ඩිසයින් කරලා තියෙන බෝතල් දෙක විතරයි වෙනස්. අපි බලමු try කරලා මේක. මේකවල ස්ට්‍රෝබරි දෙකම ස්ට්‍රෝබරි. මිලිලීටර් 180ක් තියෙන මේ ඇංග නිව්ඩල් එක. හරි දැන් අපි මේ දෙක try කරලා බලමු. ඉස්සරහම බලමු කොත්මලේ එක try කරලා. බලමු මේ විදිහට තමයි මේ බෝතල් එක තියෙනවා බලමු. ඉතින් මේ තන සුවඳ උලන්නේ 아무තු සුවඳක් එන්නේ. බලමු මේ try කරලා බලමු. බලන්න බිලා. බලමු මේකත් බිලා මම කියන්නම්. මේක කඩන්න ඉන්නේ. මේකේ 아무තු සැරක් කියන මේක හොඳයි මේකේ ස්මෙල් එක හොඳයි මේකේ 아무තු සැරක් වගේ කියන බලමු බීලා බලමුකෝ. මේක උකුයි. අරකට වැඩි මේක උකුයි. හොදින්න බලන්න. ඔය බලන්න විලා. වර්ණ සෙට් වෙන මේ කොත්මල එක. මොකද දන්නවද? අවුලන්නේ මේක මේ ස්ට්‍රෝබෙරි රස මේක හොඳට එනවා. කොත්මල එකේ ස්ට්‍රෝබෙරි රසට හොඳට එනවා මේකේ ස්මෙල් එක තවලන්නේ මේක 아무තු සැරක් වගේක් එනවා මේක උක්කු වැඩි නේ. මේක උක්කු වැඩි. මේක උක්කු නෑ කොත්මල එක. මේක ඇත්තට උක්කුවක් නෑ මේක තනිකර මේ මොකද්ද මේ යෝගට් එක විදිහට මාර මුකුයි බර අතින් බැලුවම මේක බර වැඩි. හරිද? මේක හැබැයි රසයි. මේක උක්කු නෑ. හැබැයි මට නම් සෙට් වුණේ මේ කොත්මල එක. ඔයාලට කොහොම සෙට් වෙද්ද දන්නේ? ඔයාලට මොකද සෙට් වුණේ? කොත්මල එක රසයි මේකට වැඩි. මම රෙකමන්ඩ් කරනවා කොත්මල එක. මේකට අපි දෙමු ලකුණු 10න් 9ක්. හරිද? මේකට 10න් 6ක් විතර දෙමු. හරි? මේ මගේ මතේ බලමු මේක තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේක. හරි? බලමු. එහෙනම් guys මේ අපි ගිහින් දෙමු. Bye.